පිළිගන්නවා ගේමින් රොබර්ට් චැනලත් එක්ක සාදරයෙන් ආදරෙන්ම. ඉතින් අද ගහන්න යන්නේ සැරෙන්ඩිනාද ක්ලෑටර්. ඉතින් මේකේ chapter පළවෙනි ගන්න දෙකද තුනද? පළවෙනි ගන්න. easy mode එකෙන් ගන්න ඕනේ. මම මේකේ book හොයාගන්න තියෙන්නේ book අටක් හොයලා මෙන්න මේකෙන් පයින්න තමයි. ඔබන් එක හරි තියන අරගෙන පයින්න තමයි තියෙන්නේ. කැරපා. මේන් යන්න ඕනේ. මේක නේද? මේකේ book නෑ. ඒක lock. කොට අපි ඒක මෙයා කරා මේකෙදී සිංගිති පාතාලේ වැඩ තමයි ඔය දැක්කනේ. සිංගිති පාතාලේ ආතල් දෙනවා හරියද? මොකද්ද මේ පල්ලේ ආනෑනේ. මෙහෙන් ගිහිල්ලා කොහෙන්ද යන්නේ? එකයි. කෝ හැංගිච්ච එක්කෙනා කෝ. අනේ අපි බය වුණානේ. අන්න හැංගිච්ච එක්කෙනා කොහෙද ගියේ? මෙහෙන් යන්න පුළුවන්ද? බෑනේ ආයෙන් ගියානේ එන්නේ මං ආයේ. මේක බම් මේ වංග කිරියක් වගේ බං. මේ මෙන්නේ යන්න ඕනේ. කොයි මේ කැරියද මොකද්ද කරේ? මෙතන එකයි. අමර කෝ බං. මේකට බය හිතෙන්නේ නෑ බං. තේරුම් ගනි. ඒක එක්සිට් එක. මෙහෙන් යම් බලන්න මෙහෙන් අරලා නෑ. මේකේ එකක්වත් නැද්ද? මේ පොත්‍රාක් වගේ තියෙන එක එකක්වත් නැද්ද බං? බුක් එකක්වත් ආසාවට නෑනේ ඉතින්. බෑනේ කරන්න යතුරක් දා යතුරක්. මොකද දන්නේ ආය හම්බෙන්නේ. කෝ පොත් නෑනේ බෑනේ කරන්න. හරි වයිද මේකේ තියෙ එච්චර MB ගානකුත් නෑ මේකේ MB 40ක් වගේ තමයි තියෙන්නේ. MB 39.98යි. හරිද? මම දශම ගණන් වලුත් කිව්වා. ඔයාලට පේ ගන්න බලන්න පුළුවන් ඉතින් යම්මටම ආසහිතේ එච්චර බය වෙන්න දෙයක් නෑ. පේරණ ඉතින් සිංගිති ආතල් දෙන්නේ හරිද? සිංගිති ආතල් පාතාලේ ඉතින් අපේ සෙන්නින අක්කා තමයි සිංගිති පාතාලේ. මෙහෙන්ද මම මෙහෙන් උද්දරක් තිරුවා. දැන්නේ දැක්කේ. අක්කේ මම බක්ක ගියා බන් දොර බිත්ති හරහා යතුර ගත්තා නේද? යතුර ගත්තා. ඔකේ තව බුක් එකක් හම්බුණා. මේකේ බන් බුක් එක ටච් කරන්න නෑ. මේකද? මේකේ යතුරක් තියෙන මොකද? මේකේ බුක් එක ටච් කරන්න නෑ හරියද? ඒක බුක් එක ගාවට යන්න තියෙන්නේ. ඉම්මන්ට බුක් එක හම්බෙනවා. යම්මත් තව මේකත් තියෙන ගැරිනා ආයතනෙන් තමයි ගහන්නේ. කිසි වෙනසක් නැහැ ඉතින් ගැරිනා. ඔයාලා නින ලී තිනු. අඩේ ලී තිනක බොත් තියන්නේ බාබා. කැත වැඩවා. හරි ඉතින් බොක්ක අන්න බං අටුණා. ඉස්සු යකෝ වැටි නැගිටින්නේ අපි. ඒක නම් පොඩ්ඩක් බවුන්නේ නැහැ බං. උඹ නිකන් එන්නේ නිකන් මේ කවුද මේ මොංගල් යකෙක් වගේ බං සිරාරව. ස්ට්‍රා වෙන්න එපා. හරිද? මේ කොහෙන්ද මම යන්න ඕනි? මෙහෙන් ආවනේ මම මෙහෙන් යම් බලන්න. මෙහෙන් නැද්ද? එහෙම නෑ මොකද. හරි. මෙහෙන් තමයි යන්න තියෙන්නේ. මෙහෙන් යන්න බැරි වුණොත් මං ගන්න සැන්ඩිනාගේ. මොකුත් නෑ. හරි. මෙහෙන් තමයි යන්න තියෙන්නේ. මෙතන නම් ඇති පොත් අඩුම දෙකක්වත් ඇතිනේ. තියෙන එකක් තියෙනවා. ඕකේ ලෙස්කෝ. මොකද්ද බං මේ පෙන්නුවේ? කිසි තේරුමක් නැති එකක් නේ බං පෙන්නුවේ. බය වුණාද බං අපි? මම නම් බය වුණේ. බල බය වුණා නම් කමෙන්ට් එකක් දාන්න බය වුණා කියලා. ලැජ්ජ වෙන්න එපා. බය වුණා කියලා දාපන්. මට ප්‍රශ්නයක් නැහැ. මේක යන්න තැනක් නැද්ද කියක් වෙන? මේකේ බුක් නැහනේ. අරමාරියක් තියෙනවා. අරමාරියක් තියෙනවා. මේකේ තව නැහනේ බුක්. තව පැත්ත කොහෙන්වත් යන්නත් නැහැ නං අතරින්ම තමයි යන්න දී. හරි. ඉතින් බවකොල මාගේ YouTube channel එක අලුත් කරන්නම්. subscribe කරලා දාගන්න මාව හරියද? නිකන්නේ බවකොල subscribe button එක තියෙන්නේ මේක අරින්න දෙයක් නැහැ. ඔක වේලෙන්න දෙන්න එපා බං කවදාවත්. පරාදිර මම නිකන්නේ බවකො තියෙන්නේ ඔක බන්න. හරිද බං? මේක ඇතින් පොඩි ශ්‍රමයක් වය වෙන්නේ. හරි බං ඉතින්
ගියාච්චිට හාල් කරන්න බය වෙන්නේ නැහැ. ඒක නෙමෙයි කියන්නේ මෙතන. බේකට බය වෙන්නේ නැහැ බං. නිකන් බොරුවට ඇදලා ගන්න එපා බං. අන්න ඒකයි මං කියන්නේ. ඒ පැත්තට. මන් දන්නේ මූ බය කොයිද මේ මම මේ අතරමං එනවා කියන්නේ උබිරි අතරමං එල්ල කතරමං එන්නේ. දොරවල් නේ මේ දොරවල් හදපු නැව්. මෙහෙන් යන්න දී. මෙහෙන්ද බං යන්න දී. මෙහෙ ඇරලා බම්මා. ඒ ඇරෙනම් කොහෙන්ද යන්න ඕන මම? මේ එන විදියට මම මේ යන්නේ හරියද? මේකෙත් මම බැලුවා. මේ එකම තැනම මම මේ කැරගෙන්නේ ආයෙත් ආර. මෙහෙන්ද යන්න ඕන මෙහෙන්ද? මෙහෙන් යම් බලන්න. මෙහෙන් අඩෝඩු නෝ මං හිතුව ඉවරයි කියලා යකෝ. මෙහෙන් නේ යන්න ඕනේ. ඕකේ මම කොහින්ද සිරාට මම යන්න ඕනේ? අඩෝ මට පාර කියපන්. පාර කියන තාරකා. පොඩ්ඩක් ඉන්න බොයිස්. හරි බං ඉතින් අතනින් හොයාගත්ත ගැම්මට පොත්. හරි බං එතනින් පොතක් හොයාගත්ත අන්තිම පොත තියෙන්නේ ගැම්මට. හරි ඉවරයි බං. ඊසි බං. දැන් යන්න තියෙන අපිට එක්සිට් එකේ. හරි බං ඉතින් අම්මට බොක්ක. මං හිතුවේ මං හිතුවේ ඉතින් මැරෙයි කියලා. මම හිතුවා එහෙම මැරෙනවා මම. හරි බං ඉතින් දැන් ඉවර වෙන ළඟයි. එක්සිට් එක හොයාගන්න තමයි මට තටමන් වෙන්නේ. මේක හොයන්න පුළුවන්ද බං එක්සිට් එකක්? ඊමින් යන්න පුළුවන්ද? බෑ. යන්න බෑලු. මං දැන් මං ගැරිනා. අනේ බං මට කියවෙන්නේ අනේ බං කියවෙන්නේ. මෙහින්ද මං ආවේ මල් ලෝකෙන්ද මං ආවේ? මට මල් ලෝකෙද කියලා මතකෙත් නැහැ. මං කොහෙන්ද ආවේ? මට ආපු තැන මතකත් නැහැ. මට ගියපු තැන මතකුත් නැහැ. මෙතන ඉන්නේ ආයි. එහෙනම් බොයිස් අද අපි කැපෙනවා. ඔන්න එහෙනම් මේ ගේම් එකත් ඉවර කරා. ඊළඟට ගේන්න ඉන්නවා මොකද්ද? අපේ ෂේක් අයියා තාම නිදි කියන්නේ මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙනවා. අපි යම් බලන්න. සෙනිනාට මදනය ගෙව්වද බං? අඩෝ බං. මොකක්ද ඒ උනේ? සෙනිනාට මදනය ගෙව්වා. හරි. ඉතින් යනෝනේ දැන් අදට අපි කැපෙනවා. ඔන්න එහෙනම් ඒ ගේම් එකත් ඉවර කරා. ඔන්න සින්දු ප්ලේ වෙනවා. ඉතින් ඕකනේ බැරි. හරි එහෙනම් යනෝනේ අදට අපි මම කී පාරක් කිව්වද? මං කාගේද? අපි අම්මගේ තාත්තගේ පුතා. ඉතින් යනෝනේ අදට කැපෙනවා. පොඩ්ඩක් බලන්න මේකේ තව මොනවද තියෙනවද දන්නේ මිෂන්. මේ chapter 2 ගේන්නත් මට හිතෙනවා. ඉතින් වැඩක් නැහැ ඉතින්. එකපාරට ප්ලේ කරන්නේ කිසි බයක් නැහැ ඉතින්. ඊසි බං. එහෙනම් කොල්ලා අදට අපි කැපුණා. බයි.